Hello, lovely. Welcome back to my channel, Rishit Love. Only thing අද මම ඔයාලට අරගෙන එන්නේ වෙනස්ම විදිහේ vlog එකක්. මේක මගේ බර්ත්ඩේ එක දවසේ vlog එක විදිහට තමයි මම ඔයාලට අරගෙන එන්නේ. ඇත්තටම බර්ත්ඩේ එකට කලින් තමයි මම මගේ ෆොටෝ ෂූට් එක කරන්න ගියේ. මම බයික් එකේ මේ විදිහට ෆොටෝ ෂූට් එක කරන්න මගේ ලොකේෂන් එකට ගියා. මම ෆොටෝ ෂූට් එකට තෝරගත්ත ලොකේෂන් එක පානදුර බීච් එක. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මගේ ෆොටෝ ෂූට් එක ආරම්භ වුණේ. මම මේ යන වෙලාවේ ඇත්තටම කියනවා නම් හවස 5ට විතර. ඒ වෙලාවට තමයි මම මෙතෙන්ට ගියේ බීච් එකට. චුට්ටක් සෙනග නම් හිටියා මෙතන මේ නිවාඩු දවසක් නිසා. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ ෆොටෝ ෂූට් එක කරා. අපි බලමු මම ෆොටෝස් ටික දාන්නම්. ඔයාලා බලලා කියන්න ලස්සනයිද කියලා. මේ තියෙන්නේ බීච් එකට ටිකක් මෙහායින් තියෙන තැනක්. මේ හරිය ඔය එතන ඔයාලට පොළ පාට ඒ ගස්වල තියෙන ඒ හරිය පිටාට තමයි බීච් එක තියෙන්නේ. මේ හරිය ගොඩක් තියෙන මේ විදිහට වැඩි ගොඩ දාලා එහෙම තියෙන තැනක්. මේ විතර නම් මේ ගන්නේ වගේ ෆෙස්ටිවල් ෆොටෝස් ටිකක්. මේ තියෙන බීච් එක මේ හවස ඉර බහින වෙලාවේ හින්දා ඇත්තට මේ හරි ලස්සන ලොකේෂන් එකක් තිබ්බේ. ඉතින් ඉතින් ඔන්න ඒක තමයි හවසට තියෙන view එක ඔය විදිහට තමයි අපිට පේන්නේ. ඊපස්සේ අපි බීච් එකට බැලුවත් ෆොටෝස් ටිකක් කරා. මෙතන හුලම් පාර ගොඩක් තද වැඩි. ඒක නිසා ෆෝන් එක ඔය විදිහට හෙලවිලා තියෙන වීඩියෝ කරද්දි ඒක ගැන වැඩි හිතන්න එපානේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් විකාර කරගෙන මම මගේ ෆොටෝ ෂූට් එක නම් කරේ. මෙතන නම් මේ ගන්න ගිය ෂූට් එක කරගන්න බැරි වුණා හරියටම. ඇත්තටම මේ ෆොටෝස් ටික ගන්න බැරි වුණා. මට ඕන උනේ වෙනස්ම විදිහට එකක් කරන්න. ඒත් ඒක කරගන්න බැරි වුණා. අපි ආවා බෝඩ් යන්න. මගේ බර්ත්ඩේ එක දවසේ හවස ආවා බෝඩ් යන්න. ඇත්තටම කියනවා නම් මේ එදා මගේ බර්ත්ඩේ එක දවසේ නෙමෙයි. බර්ත්ඩේ එක තිබ්බේ සතිමල දවසක. ඉතින් ඒක නිසා 14 වෙනිදා චන්දෙට නිවාඩු දීපු දවසක් නිසා මම චන්දේ දවසේ තමයි බෝධි යන්න ආවේ. ඇත්තටම කියනවා නම් එදා බෝධියේ ගොඩාක් සෙනග හිටියේ නැහැ. ගොඩාක් කියන්නේ දෙන්නයි තුන්දෙනයි වගේ හිටියේ. මාරම නිස්කලංක පරිසරයක් තිබ්බේ. ඉතින් හිතේ හැටියට අපිට වැඳගෙන අවශ්‍ය දේවල් කරගන්න හොඳටම පුළුවන්කම තිබුණා. ඇත්තටම බලන්නකෝ වෙනදට මේ බෝධියේ මේ වගේ වෙලාවට සෑහෙන සෙනගින්ව බෝධි පූජා තියන්න ඒ දේවල් වලට බලන්නකෝ චෛත්‍ය ලස්සන. මේ ගොඩක් මේ ඇත්තටම හවස 6 පහු වෙලා වහින්න ඔන්න මෙන්න තියෙන වෙලාවක්. මොකද සෙනගත් නැහැ හරිම නිස්කලංකයි. එදා නම් හොඳම දවසක් ඇත්තටම බෝධියේ. ඔන්න ඔය විදිහට මං ඉතින් ගෙදරින් අරගෙන ගිය මල් ටික හදලා මේ විදිහට පූජා කරලා ඊට පස්සේ මම යනවා පහන් පත්තු කරන්න. මෙතන තමයි පහන් පත්තු කරන තැන. ඉතින් මම ගියා පහන් පත්තු කරන්න. මේ වෙලාවේ පොඩි පොදයක් වැටුණා. ඒ වුණාට මම ගිහිල්ලා පහන් ටික පත්තු කරා. හොඳ හුලඟක් තිබ්බා මෙතන. මාරම හුලඟක් තිබ්බා. මොකද මේ වහින්න ඕන මෙන්න තියෙන වෙලාවක් නිසා. කොහොම හරි කරලා ඉතින් පහන් ටිකත් පත්තු කරා. අහන්න එපා ඉතින් වයසේ ගානකට පහන් පත්තු කරේ කියලා නැහැ. මම සාමාන්‍යයෙන් පහන් වැටි එහෙම පහන් පත්තු කරනකොට සමහර වෙලාවට මං තියෙන ඔක්කොම පහන් ටික පත්තු කරනවා. මගේ තෙල් ප්‍රමාණවත් විදිහට තිබ්බොත් එහෙම මං ඒ තියෙන ඔක්කොම පත්තු කරලා තමයි එන්නේ. මං බෝධියාවේ මෙයා එක්ක කියලා පෙන්නුවට එයා කවුද කියලා ඔයාලට අඳුනලා දුන්නේ නෑනේ. ඒ තමයි අපේ නංගි. නංගි කියන්නේ මගේම නංගි නෙමෙයි ටිකක් දුරින් නෑවෙන නංගි කෙනෙක් තමයි මේ.
දැන් ඉතින් එන්න එපා නංගිගේ වයස කීයද? එයා ඉන්නේ කොහෙද කින්ද මන්ද විස්තර අහගෙන. පහන් පත්තු කරලා ඉවර වෙනකොට නම් වැස්ස ටිකක් වහින්න පටන් ගත්තා. පේනව නේද වැස්ස? මේ අපි බුදුන් වැඳලා ඉවර වෙලා යන්න බැරුව ඇත්තටම බෝතිට වෙලා හිටියා සෑහෙන වෙලාවක්. මොකද මේ වෙලාවේ පේනව නේද? අකුණු ගගා හොඳටම වහිනවා. මේ 7 විතර වෙලා හොඳටම වහිනවා. මම සාමාන්‍යයෙන් බෝධි ගියාම ඔය බෝධි මළුව අතු ගාලා ඔක්කොම බෝකොළ ටික ඩස්බින් එකට දාලා එතකොට ඔය මල් ආසනේ ඔක්කොම පිරිසිදු කරලා තමයි එන්නේ. නමුත් මට එදා ඒක කරන්න බැරි වුණා වැස්ස නිසා.